සත්‍යයේ නිමේෂය සුන්දරු මිනිසෙකුගේ ජීවිතය යට ගියාව ගැන සොයා බලන සාකච්ඡාවක් මේ. අද අපිත් සමග එකතු වී සිටින්නේ හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා. ආයුබෝවන්. ආයුබෝවන් සංජීව. ෆොන්සේකා මැතිතුමනි. කොහොමද යට ගියාව? දැන් කොහොමද කාලය ගත කරන්නේ? ඔබේ ජීවිතය ගත වෙන ආකාරය කිව්ව දේශපාලන පොරපිටිය නොයෙකුත් ප්‍රශ්න මැද ඔබ කොහොමද මුහුණ දෙන්නේ? සනීපෙන් ජීවත් වෙනවා සංජීව. හොඳ සෞඛ්‍යයෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. දුක සැප දෙක අතරින් ගමන් කරන ජීවිතයක්. අපි සාමාන්‍ය මිනිස්සු එක්ක තමයි මේ කාලේ ජීවත් වෙන්නේ. සාමාන්‍ය විදියට කාලා බීලා ජීවිතය ගෙනියනවා. නමුත් මම හමුදාවේ ඉඳලා විශ්‍රාම ගියාට මට විශ්‍රාම සුවයෙන් ගත කරන්න කාලය ලැබුණේ නැහැ. විශ්‍රාම ගියපු දවසේ ඉඳලාම ඊටාම අත්දැකීම් බහුල ජීවිතයකට මුහුණ දෙමින් පවතිනවා. දැනට දේශපාලන කටයුතු වල තමයි අපි වැඩියෙන්ම නියැලෙන්නේ. අපි දේශපාලනයට ඇවිල්ලා ජනතාවගේ සහ රටේ සුබ සාධනය වෙනුවෙන් කැපකිරීමක් කරන්න උත්සාහ කරමින් සිටිනවා. අපි හිතනවා ඒ කැපකිරීමේදී අපි අපේ සුබ සාධනය අමතක කරලා පුද්ගලික න්‍යාය පත්‍ර අමතක කරලා ජනතාව වෙනුවෙන් පැය 24ම වැඩ කරලා විශාල කැපකිරීමක් කිරීමේ ගමනක් ආරම්භ කරලා ඒ ගමන තුල තමයි මේ කාලේ ගමන් කරන්නේ. ඔබතුමාගේ චරිතය දිහා අපි දකින්නේ හැමතිස්සෙම ඔබගේ හැමතිස්සෙම දකින්නේ ඒ විනය, ඒ කැපකිරීම කියන වචන දෙකත් එක්ක තමයි අපි දකින්නේ. හැබැයි අපිට දැනගන්න ආසයි ඔබගේ පාසල් කාලේ ඔබට මේ විනය, ඔබට මේ හික්මීම මේ කැපකිරීම යන දේවල් ඔබට එන්නේ කොහෙන්ද? මේ ගමෙන් ඔබ එන්නේ. අපි අහලා තියෙන්නේ අම්බලන්ගොඩ ඔබ ඉපදුනා කියලා. ඉතින් අම්බලන්ගොඩ ධර්මාශෝකයට ගියා කියලා අහලා තියෙනවා. ඊට පස්සේ ආනන්දට එනවා. හැබැයි මේ සියල්ලම කරන්න ඔබට මේ කැපවීම මේ විනය එන්නේ කොහෙන්ද? මගේ දෙමව්පියෝ ගුරුවරු ඒගොල්ලෝ ගමවල් වල ඉපදිච්ච අය. පියා බලපිටියේ, අම්මා අම්බලන්ගොඩ. මම ඉපදුනේ අම්බලන්ගොඩ. අපි ජීවත් වුණේ සාමාන්‍ය මිනිස්සු හැටියට. මමයි පියයි පුහුණු ගුරුවරු. පියා විදුහල්පති කෙනෙක් හැටියට විශ්‍රාම ගියා. මම පාසල් යාම ආරම්භ කරේ මම ඉපදුන දවසේ ඉඳලා මගේ දෙමව්පියන් එක්ක ගිහිල්ලා ජීවිතය ආරම්භ කරේ අම්පාරේ ඉඳලා 75 පමණ ඈත මඩවලරන්ද කියන ප්‍රදේශයක කැලෑබද ගමක තිබුණ පාසලක. ඊට පස්සේ දකුණේ හිනිදුම ප්‍රදේශයේ පාසලකට මට අවුරුදු 6ක් පමණ වෙනකොට එතකොට මම දෙවෙනි පන්තියේ පමණ අධ්‍යාපනය පටන් ගත්තා. ඒ ගමවල වල ළමයි එක්ක තමයි අපි හැදුනේ වැඩුනේ. ඒ කාලේ ගමවල වල ජනතාව බොහොම විනය තියෙන නීතියට ගරු කරන අහිංසක මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු ඒ ළමයි අතරේ හැදුනම අපට හොඳ පසුබිමක් ගොඩ නැගුණා කියලා මම හිතනවා. හින්දුව පැත්තේ පාසලේ අපි යන කාලේ අපි චොක්ලට් සීනි බෝල කාලේ හැදුන්නේ නැහැ. අපි පාසල් යත්තේ වැටෙන පුවක් අහුලලා ළමයි එකතු වෙලා කඩේට දීලා කඩවල වල තියෙන සක්කර කියලා තියෙන අහුරු වගේ જાතියක්. ඒවා ගෙනල්ලා කනවා. ඒ වගේ ජීවිත තමයි අපි ගත කරේ. පෝකීස් කාලා, සොසේජස් කාලා, චිකන් කාලා හැදිච්ච අය නෙමෙයි අපි. ගමවල වල අපි සාමාන්‍ය කොස්දෙල් කාලා හැදුනා. ඉතින් දෙමව්පියොත් එක්කම ගත කරා. ඊට පස්සේ මම 3 පන්තියට ධර්මාශෝකයට ආවා. ධර්මාශෝකය කියන්නේ අතීතයේ හුඟක් රටට වැඩ තියෙන පුද්ගලයන් බිහි කර පාසලක්. අතීතයේ ඊටාම විශිෂ්ට මට්ටමක අධ්‍යාපනයක් පවත්වාගෙන ගිය පාසලක්. ඔව් ෆොන්සේකා මැතිතුමනි දැන් මේ සාකච්ඡාවේදී මේ අපි වැඩියෙන් කතා වෙනවා ධර්මාශෝකයේ ආනන්දය ගැන. එතකොට අපි මේ පාසල් දෙක ගැන කතා කරොත් විශාල වශයෙන් මේ බෞද්ධ පරිසරය ගැන අපි සාකච්ඡා කරන්නේ. ඔබතුමාගේ එහෙම පවුලේ නැඹුරු වීමක් ඔබතුමත් එක්ක ආවද මේක? ඔව් ඉතින් මේ පාසල් වලට මම යෑම දෛවෝපගත සිද්ධියක්. නමුත් ඒ පාසල් දෙකම බහුතරයක් මම හිතන්නේ 99% සිංහල බෞද්ධ අධ්‍යාපනයක් තමයි තිබුණේ. ඉතින් ඒ පාසල් වල ධර්මාශෝකය ගත්තම ගමක තියෙන පාසල. අම්බලන්ගොඩ කියන්නේ කොළඹින් ඈත නගරයක්. නමුත් ඒ ජීවන රටාව වෙනස්. අපි හැතැම්ම ගණන් පයින් ඇවිදගෙන ඉස්කෝලේට එනවා. පාන්දර 5ට විතර ඉස්කෝලේට ඇවිල්ලා සෙල්ලම් කරනවා. ආපහු ගෙදර යනවා. ආපහු දවල්ට ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ඉවරලා සෙල්ලම් කරනවා. ආපහු හවස් වෙලා ගෙදර යනවා. ඒ වගේ ගමේ ජනතාව අතර ජීවත් වෙන ස්ථානයක්. එතකොට අනිවාර්යයෙන් මේ ගමවල වල ලොකු විනයක් තිබුණා. අපි
බේබද්දෙක් දකින්නේ නැහැ කලාතුරකින්වත් මිනිහෙක් බීලා කාණුවක වැටිලා ඉන්නවා. අසනීප හෘදයාබාධ රෝමයිලා යමෙක් මිය ගියා කියලා අහන්න හම්බෙන්නේ නැහැ ගමවල වල ඒ කාලේ. මිනිස්සු හොඳ සෞඛ්‍යයෙන් පිරි සාමාන්‍ය ජීවිත ගත කරනවා. ගමේ දේවල් කාලා බිල ඒ වගේ පරිසරයක හැදුනේ. කොළඹටාම ඒක වෙනම ජීවිතයක්. ඒ කොළඹ ඔබතුමත් ගියපු විද්‍යාලය ආනන්ද විද්‍යාලය නොඑක් සමාජ මට්ටමේ අයගේ දරුවෝ ඒක රාශි වෙන තැනක් එකතු වෙන තැනක් විශාල ධර්මාශෝකයේත් එක්ක සංසන්දනය කරොත් විශාල සංඛ්‍යාවක් ළමයි ඉන්න තැනක් ආනන්ද කියන්නේ. ඊටාම තරඟකාරී. අධ්‍යාපන අංශයෙන් ක්‍රීඩා අංශයෙන් හැම පැත්තෙම තරඟකාරී ජීවිතයක් පොඩි කාලේ ඉඳලම. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරේ ආනන්දේ. එතකොට අපි පාසලේ ශිෂ්‍ය නායකයෝ වුණා. කණ්ඩායම වල නායකත්වයේ දරුවා. මම ශිෂ්‍ය බට කණ්ඩායමේ නායකයා වෙලා සාජන් වෙලා හිටිය ආනන්ද ජේෂ්ඨ ශිෂ්‍ය බට කණ්ඩායමේ. ඒ ආකාරයට තැති වාකීම් දැරීමේ ජීවිතයක් ආරම්භ කරා. ඉතින් ඒ හැමතැනදීම අපට විනයක් සදාචාරයක් වැඩිහිටියන්ට ගරු කිරීමේ ක්‍රමය පූජ්‍ය නායකයන්ට සංඝරත්නයට ආගම ධර්මයට ගරු කිරීමේ පසුබිම ඒ හැමදේම අතරින් අපි ඉතින් ඉදිරියට ගියා. හමුදාවේ ඉද්දී අපි අහලා තියෙනවා ඉතා දැඩි තීරණ ගන්න වෙනවා. එතකොට ඒ වගේම හරි විනයක් තියෙන්න ඕනේ කියලා. එතකොට මේ හමුදාවට යෑමේ ආభాෂය එන්නේ ඔබේ ගෙදර දෙමව්පියන්ගෙන් එහෙමත් ඇවිල්ලා පාසලෙන් ඒ ඔබ ශිෂ්‍ය නායක කණ්ඩායම් වල ඉඳලා ඒ පුහුණුව ඒ සියල්ල ඔබට උපකාර වුණාද? ඒක මට දැනගන්න ඇයි ඔබ හමුදාවට යන්න හිතුනේ කියලා. මම පොඩි කාලේ ඉඳලම අපරාධ දකින්නකොට නීති විරෝධී වැඩ වෙනවා දකින්නකොට අකමැත්තක් තිබුණා සාජී. එවැනි දේ මම ප්‍රතික්ෂේප කරා පොඩි කාලේ ඉඳලම. කුඩා කාලේ මම කිව්වේ අවුරුදු 5ට 6 වෙනකම් මඩවලන්ද කියන ගමේ හිටියා. ඒ කාලේ ඉන්නකොටත් සිංහල දෙමළ කෝලහල තිබුණා. ඒ මායිමේ තියෙන්නේ දෙමළ ගම්. ඒ මඩවලන්ද කියන ගම සිංහල ගමක් ඔය. ඒ කාලේ සමහරලාට අපි ගිහිල්ලා ගමේ ඉන්න ඔක්කොම ගිහිල්ලා කැලෑවල ජීවත් වෙනවා. මට තාම මතකයි. අවුරුදු 5-6 වයසේ. ඉතින් එවැනි දේවල් දැකලා තිබ්බා. රටේ සමහරලාට නීති විරෝධී වැඩ වෙනකොට හැමතැනදීම ඒවා රටට සේවය කරන්න නම් මම හිතුවා ඒක අංශයක් තමයි පොලිසිය, යුද හමුදාව, ත්‍රිවිධ හමුදා. ඒ අංශ වලින් රටට සේවයක් කරන්න පුළුවන් කියලා මට හිතුණා. මගේ දෙමව්පියෝ නම් බලාපොරොත්තු වුණේ මගේ අනිත් සහෝදරයෝ දෙන්න වගේම මම විශ්වවිද්‍යාලයට යවන්න. නමුත් මට මේ පැත්ත ආකර්ෂණය තිබුණා. අනිත් එක ක්‍රීඩා කරනකොට ශිෂ්‍ය බට කණ්ඩායම් වල ඉන්නකොට හමුදාවලට ගියාම ඒ වගේන් ලබාගත් ආభాෂය වැඩි දියුණු කරගන්න පුළුවන් ස්ථානයක් හමුදා. අපි හමුදාවට බැඳෙනකොට මේ රටේ යුද්ධ තිබුණේ නැහැ. හමුදා බටේන් කරේ සාමාන්‍යයෙන් පෙළපාලි වල යන්නේක එහෙම නැත්නම් හාබර් එකේ වරායේ වැඩ වර්ධනයක් තියෙනවා නම් ගිහලා උදව් කරන ඒ වගේ දේවල්. නමුත් නීතිය සහ සාමය රැකීමේදී වගකීමක් තියෙන රාජකාරියක් කරන්න මට ඇල්මක් තිබුණා. ඒක හන්ද මම තීරණය කරා විශ්වවිද්‍යාල යන්න ලැබෙන එක ලොකු වාසනාවක් කාට වුණත්. ඒ පැත්ත අමතක කරලා සහෝදරයෝ දෙන්න විශ්වවිද්‍යාල ගියා. මම මේ පැත්ත තෝරා ගන්නවා කියලා මම තීරණය කරා. ඔබේ පාසල් කාලයට ගියොත් ඔබ පාසලේදී ක්‍රීඩා කරා කිව්වා. මොන වගේ ක්‍රීඩාවලද ඔබ යෙදিলা හිටියේ? ධර්මාසෝ කියනකොට වයස 14න් 15 කාලේ. එතකොට මම කරේ ඇත්තටම ක්‍රීඩා විතරයි මම ඉගෙන ගන්න නැහැ. ඉගෙන ගැනීමට හොරයි. ඒකෙන් තමයි ප්‍රධාන හේතුව මම කොළඹ පාසලකට ගෙනෙල්ලා දාන්නත්. එතකොටත් මම කැපිලා පෙනුණා පිහිනුම් ක්‍රීඩාවෙන්, ජල ක්‍රීඩාවල, මඩල ක්‍රීඩාවල. ඊට අමතරව ශිෂ්‍ය බට කණ්ඩායම් වල ඊට අමතරව ධර්මාසෝ ගින්න කාලේ මම ගිහිල්ලා ෆුට්බෝල් කණ්ඩායම, ක්‍රිකට් කණ්ඩායම ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා මම පුහුණු වීම ආදිය කරනවා. ඒගොල්ලන්ට සහායට වගේ කාලය ගත කරන්න විනෝද වෙන්න. නමුත් මම කැපිලා පෙනුනේ
ජල ක්‍රීඩා, ශිෂ්‍ය බට කණ්ඩායම සහ මළල ක්‍රීඩාවල. ආනන්දයට ඇවිල්ලත් මම ඒ අංශ තුනෙන් තමයි ගමන් කරේ. ජල ක්‍රීඩා, ශිෂ්‍ය බට කණ්ඩායම සහ මළල ක්‍රීඩාවල. ඉතින් ඒ වගේ මම සාමාන්‍යයෙන් පාසලේ ජයග්‍රහණ ලබා ගත්තා. ජල ක්‍රීඩාව තමයි විද්‍යාලයෙන් එළියට ගියන් පස්සේ හමුදාවට බැඳුනාන් පස්සේ දිගටම කරේ. එතෙන්දී මම ජාතික කණ්ඩායම නියෝජනය කරා අවුරුදු 4ක් විතර. ඊට පස්සේ වයස 26 විතර නකොට හමුදායේ වැඩ වැඩි විභාග තියෙනවා. තරංකාර විභාග, ඒවට පාඩම් කරන්න ඕනේ, උසස් වීම් ලබා ගන්න විභාග කරන්න ඕනේ. එතෙන්දී ක්‍රීඩාවෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. අධ්‍යාපනයේ හුඟක් කඩාල වෙලා තිබුණේ. පන්තියේ ඉතින් අන්තිම හරිය තමයි විභාගවලදී හිටියේ කාලේ. ඒකම හේතුවක් වුණා මම ගෙනෙල්ලා කොළඹ නවත්තන්න. නැත්තුවම අපේ තාත්තගේ ඥාති සහෝදරියක් හිටියා ආනන්ද ඉස්සරහම ගෙදර ජීවත් වුණා. ආනන්ද ඉස්සරහ ඔබතුමා දන්නා සල්ගාදු හෝටලේ තියෙනවා. අර මොරිස් දානායක කියන මහත්මයා හැම ජීවත් වෙන්නේ. ඒ මොරිස් දානායක මහත්මයා ගෙදරට අල්ලපු ගෙදර තමයි ඒගොල්ලෝ හිටියේ. මීටර් 50ක් විතර ආනන්ද ඉස්සරහ ගේට්ටුවේ ඉඳලා. ඒ ගෙදර තමයි මම නැවතුනේ. ඒ ගෙදර විශ්වවිද්‍යාලයන් සහෝදරයෙක් හිටියා. මට වඩා වයසින් ටිකක් වැඩි. අවුරුදු 7-8ක්. එයා එක්ක ආශ්‍රයයට මම යටුන්නේ නැහැ. මම අවුරුදු 14යි, එයාට අවුරුදු 19ක් පැනලා වගේ. ඊළඟට සහෝදරිය දෙන්න තමයි මගේ වයසට ළඟින් හිටියේ. මම ඉතින් සහෝදරිය දෙන්නත් එක්කත් ඉතින් මට ක්‍රීඩා කරන්න, කතා බහක් කරන්න දෙයක් නැති ඉන්න පැත්තකට වෙලා මුල්ලකට වෙලා පාඩම් කරපු එක තමයි කරේ. එතකොට නිවාඩු කාලේම ඔබ ගමේ යනවද? මොකක්ද ඒ දවස්වල කරන්නේ? එහෙම නැත්නම් ක්‍රීඩා හින්දා මෙහෙ රැඳිලා හිටියද? O level පන්තියේ ආනන්දේ මං ක්‍රීඩා කරේ නෑ සංජීව. මොකද මට ආනන්දට එනකොට අධ්‍යාපනයේ මගේ බිඳුවට වැටලා තිබුණේ. අලුතෙන්ම පොතපත හදාගෙන නෝට්ස් ලියාගෙන මගේ ආනන්දට ඇවිල්ලා මට වාඩි වෙන්න සිද්ධ වුණේ O level පන්තියේ දෙපැත්තෙන් හිටියේ එක පැත්තක රාජිත සේනාරත්න. අනිත් පැත්තේ පුටුවේ හිටියේ කෝලිත ගුණසේකර කියලා මාතර ළමයි. ඒ දෙන්නම වෛද්‍යවරු අද වෙනකොට. ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි මම වාඩි වෙලා වැඩ කරේ. ඒගොල්ලොත් ඒ කාලේ රාජිත වුණා දේශපාලනය කරයි කියලා මං හිතුවේ නෑ කවදාවත්. පොතපතේ වැඩ ගැනම තමයි උනන්දුව තිබුණේ. රාජිතත් නාලන්ද විද්‍යාලයෙන් ආනන්ද විද්‍යාලයට ඇවිල්ලා තිබුණේ මම එන කාලෙව. ඉතින් ඒගොල්ලොන්ගෙන් පොතපත වැඩ මම නෝට්ස් ලියාගෙන අලුතෙන් පොත් එකතු කරගෙන වැඩ කරලා ඉවරලා මම පස්සේ ඒගොල්ලොන්ගේ මට්ටමට ඇවිල්ලා ඉදිරියට O level පන්තියේදී සම්පූර්ණ අධ්‍යාපනය සඳහාම කැප වුණා. හොඳ ප්‍රතිඵල ලබා ගත්තා. මම ධර්මාශෝකී ඉන්නකොට අධ්‍යාපනයේ පන්තිය අන්තිමේ වගේ හිටියට O level results ආම ධර්මාශෝකේ තිබුණ හොඳම O level results වලට මගේ results හොඳ වුණා. ඉතින් ඒගොල්ලන්ට පුදුමත් හිතුණා ධර්මාශෝකේ මගේ ගුරුවරුන්ට මං ගිහිල්ලා මගේ ප්‍රතිඵල කිව්වම. ඔව් දැන් ඔබ හමුදාවට බැඳෙන්න යනකොට ඔබගේ දෙමව්පියෝ ගුරුවරු ඔවුන්ගේ අකමැත්තක් තිබ්බේ නැද්ද? ඔබේ සහෝදරයෝ ගෙදරටත් එහෙම කරදරයක් වුණේ නැද්ද? ඒක බාධාවක් වුණේ නැද්ද? ඒක අකමැත්තක් තිබුණත් ඒගොල්ලෝ කවදාවත් අපි කැමති දේ කරන්න අපිට ඉඩ නොදී හිටියේ නෑ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මගේ සහෝදරයෝ දෙන්නම ඉංජිනේරු වංශයෙන් ඉගෙන ගත්තේ. ගණිතය. මම කරේ ජීව විද්‍යාංශය. ඒගොල්ලෝ හිතුවේ මමත් ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාලයට යයි. ඒ අංශයෙන් ඉදිරියට යයි කියලා. හමුදාවට බැඳෙන්න ඕන ගියාම කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් අකමැත්තක් මට බලපෑම් කරේ නැහැ. එපා කිව්වේ නැහැ. ඊට පස්සේ හමුදා ජීවිතය ගත කරනකොට ඒගොල්ලෝ හැම වෙලේම මට ආශිර්වාද කරා. පියාණන් මං හිතන්නේ පුදුමයටපත් උන්නේ නැහැ. මම ජීවත් වෙත්ත හැටියට ඉතින් පාසල යන කාලෙත් අපි ක්‍රීඩා කරනවා, දඩබ්බර ගතිත් තියෙනවා, කෙලිලොල් වැඩ කරනවා. ගැහන් ළමයි වගේ ජීවත් වුන්නේ නැහනේ. ඒක හන්දා පියාණන් මං හිතන්නේ පුදුමයටපත් උන්නේ පාසල් කාලයත් එක්ක ඔබ එනවා දැන් හමුදාවට.
ඒ අතර ඔබට ඒ අවස්ථාවේද අනෝමා ෆොන්සේකා මැතිණිය හම්බෙන්නේ එහෙමත් නැත්නම් පාසල් කාලේද මේ අවධියත් මම හිතන්නේ අපේ ජනතාව ආසයි දැනගන්න. ඇයට අවුරුදු 16යි මට අවුරුදු 21යි. අවුරුදු 5ක වෙනසක්. මම හමුදාවේ දෙකළු තිනන කෙනෙක්. හමුදාවේ පුහුණුවේ මියරලා කොළඹට ආව සිංහ රෙජිමේන්තුවට අලුත්ම නිලධාරියෙක් හැටියට දෙකළු තිනන කෙනෙක්. යම් කිසි කෙනෙක් අඳුරාගෙන ඔහුගේ මාර්ගයෙන් මගේ බිරිඳගේ ඥාති සහෝදරයෙක් එක දවසක් ඒගොල්ලෝගේ ගෙදරට ගියා අපි. මගේ බිරිඳගේ ගෙදරට. එතකොට එයා O level විභාගේ පාඩම් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔය කියන්නේ මං හිතන්නේ අනුමා මැතිණිය ඉඳලා තියෙන දෙමටගොඩ පැත්තේ කියලා යාරාංචි වෙලා තියෙනවා. ඔව්. දෙමටගොඩ අර රේල් පාර උඩින් යන පාලම තියෙනවා. ඔව්. බුද්ධ රූපයක් කියලා තියෙන්නේ. එතනම තමයි බුද්ධ රූපේ ගාම වගේ තමයි ඒගොල්ලෝ ගෙදර තිබුණේ කාලේ. දැන් ඒ කොට නැගිලි නෑ. ඉතින් දැක්කේ පළවෙනි වතාවට ඒ වගේ වෙලාවක. ඊට පස්සේ වැඩි කල් ගියේ නෑ. ටික කාලයක් යනකොට අපි අතර යම් සම්බන්ධයක් ගොඩ නැගුණා. ඊට පස්සේ විවාහයට ඉස්සෙල්ලා අපි අවුරුදු 7ක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියා. විවාහ වෙනකොට මට අවුරුදු 29යි. හමුදාවේදී මේ ප්‍රේම සම්බන්ධතාවලට එතකොට මේ දැන් ඒ හමුදාවේ ඉන්න එක විරෝධතාවයක් වුණ නැත මේ මැතිණියගේ පැත්තෙන් දන්නේ ඔබතුමාට. ඒ කාලේ මේ රටේ 71 ත්‍රස්තවාදය හැරෙන්න උතුරේ යුද්ධය වගේ දේවල් පටන් අරන් තිබුණේ. ඒ වගේ ජීවිතයට තර්ජන තියනවා ජීවිතක්ෂරපත් වෙනවා එවැනි වාතාවරණයක් තිබුණේ නැහැ හමුදාවලයට. ඒකන්දා ඒ කාලේ හමුදා නිලධාරියෙක් කියන කෙනෙක් රටේ ජනතාව දැක්කේ හැමෝන්ටම බැඳෙන්න අමාරු තැනක්. අවුරුද්දකට 10 දෙනෙක් පමණ තමයි හමුදා නිලධාරීන් හැටියට බඳවා ගන්න ඒ කාලේ. ඉතාලම අමාරුයි බැඳෙන්න. ඉල්ලුම් පත්‍ර 25000ක් විතර දැම්මම 10 දෙනෙක් තමයි අන්තිමට තෝරලා ගන්න. ඉතින් මම හිතන්නේ හමුදා නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් වගේ කිව්වම පිළිගැනීමක් තිබුණා ඒ කාලේ රටේ. ඒ කාලේ දැන් වගේ දැන් සමහරවිට අපි දකින්න කලාතුරකින් හරි පොලිස් නිලධාරියෙක්, හමුදා නිලධාරියෙක් එහෙම නීති විරෝධී වැඩක් කරලා අහුවෙලා ඒ වගේ ප්‍රශ්නත් එන වෙලාවල් තියෙනවා. මුත් ඒ අතීතේ ඊටාම හොඳ පිළිගැනීමක් තිබුණ රැකියාව තමයි ඒවා. ඒක හන්දයට එහෙම විරුද්ධයක් ආවේ නැහැ. දැන් අපි ගොඩක් වෙලා කතා කරා. ඉතින් උණුසුම් තැනකට ආවේ. අපි තේ එකක් බොමු. දැන් අපි තේ එකක් බොන ගමන් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා ෆොන්සේකා මැතිතුමනි. දැන් මම ෆොන්සේකා මැතිතුමනි දැන් අපි ආවා. ගොඩාක් කතා කරගෙන මම හිතන්නේ හොඳම අවස්ථාවකට දැන් ආවේ. දැන් ඔබතුමාගේ විවාහ දිවියින් පසු වෙනවා ඔබගේ විවාහ ඒක දරුවන් ඔබගේ ජීවිතය ගැන කිව්වොත් ඔබට දරුවන් ලැබෙනවා ඔබේ හමුදාවේ ඉන්නවා මේවා කොහොමද ඔබ කළමනාකරණය කරගන්නේ කියලා. මගේ පළවෙනි දරුවා මට දියණියන් දෙන්නෙක් ඉන්නේ සංජීව. පළවෙනි දරුවා ලැබෙන්නේ 1981 මම හමුදාවේ මේජර් නිලය දරන්නේ. දෙවෙනි දියණිය ලැබෙනකොට 1986 එතකොට මම ඒත් මේජර් නිලයම හිටියේ. ඒ කාලේ මේජර් නිලයක් යනදම කර්නල් කෙනෙක් කෙන ගොඩක් කල් යනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක එතකොට යුද්ධයෙන් පටන් අරන් තිබුණා රටේ. එතකොට අපි හුඟක් වෙලාට මාසෙකට දවස් 7ක් ගෙදර එන කට්ටිය. උතුරු නැගෙනහිර තමයි වැඩි හරියම රාජකාරී කරන්න ඕනේ. ඒක හන්දා අපිට දරුවොත් එක්ක සාමාන්‍ය කෙනෙක් ගත කරන තරම් කාලයක් ගත කරන්න හම්බ වුණේ නැහැ. අපි නිවාඩුවාම ඉතින් ඒ වෙලාවේ පුළුවන් තරම් ප්‍රයෝජන ගන්නවා. සමහරට අපි නිවාඩු වෙනකොට දරුවන්ට නිවාඩු නැහැ නේ. ඒගොල්ලෝ ඉස්කෝලේ යන්න ඕනේ. ඒ ආකාරයට. ඒ වුණ සතියන්තයක තමයි අපිට කොහේ හරි කොළඹින් පිට ගිහිල්ලා පොඩ්ඩක් විනෝද වෙන්න හම්බෙන්නේ. ඉතින් දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථකව කෙරුණා. කොළඹ ඉස්කෝලවල පළවෙනි දරුවාට මට ආණ්ඩු ඉස්කෝලේකට දාගන්න හම්බ වුණේ නැහැ. යුද හමුදාවේ හිටියත් යුද පිටියේ හිටියත් ඒ කාලේ හැම අපිට උදව්වක් ලැබුණේ නැහැ. මම දේශපාලනඥයෝ පස්සේ එහෙම යන්න කැමති නැති කෙනෙක් ඒ වගේ උදව් ලබා ගන්න. දෙවෙනි දරුවා ලැබෙන ඉස්කෝලේ දාන්න කාලේ එනකොට අපි සමිට් ෆ්ලැට් වල හිටියේ. සමුළු නිවාස. ඒක හන්දා විසාක විද්‍යාලයට එතන ඉඳලා ඒ දුර හරියෙන්ද ඒ විසාක විද්‍යාලයට දාගන්න හම්බුණා. වැඩිමහල් දරුවා මියුසියස් විද්‍යාලයට ගියා. අතින් සල්ලි දීලා දැම්මා. ඒගොල්ලෝ ඉතින් අධ්‍යාපනය දිගටම කරගෙන ගියා. යුද්ධෙත් දිගටම පැවතුණා. අපි හැමදාම වැඩි හරිය ගෙදරින් පිට. එතෙන්දි මම හිතන්නේ මගේ බිරිඳට මහඟු කාර්යයක් පැවරලා තිබුණා දරුවෝ දෙන්න හදා ගැනීමේ
වැඩි කොටසක් බර අදින්න උනේ අයට. ඒක සාර්ථකව කරා. හැබැයි මේ මොනවා කිව්වත් ෆොන්සේකා මැතිතුමනි අපි ඔබ මේ කලමනාකාරීත්වය හරියට කරා කියලා අපිට දැනෙනවා. මොකද අපි දකිනවා ඔබතුමා දීනයන් සමග තියෙන බැඳීම්. ඔවුන් ළඟ ඇවිල්ලා කතා කරන අපි දැකලා තියෙනවා ඔබ බදාගෙන අඬනවා. මම මේ පෞද්ගලිකව දැකපු චරිත. ඉතින් මේ සම්බන්ධතා මෙහෙම දුර පළාතක ඉඳන් පවත්වාගෙන යන්නේ කොහොමද? අපි ඉතින් දුර හිටියත් එදිනෙදා දුරකථනයෙන් හරි කතා කරලා දුක සැප විමසලා ඒගොල්ලොන්ගේ ප්‍රශ්න ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් ඒවා අඩුවක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඊයේ කැටියට මං ගැන ඒගොල්ලොන්ගෙත් යම්කිසි ගෞරවයක් තිබුණා කියලා මං හිතනවා. මොකද මම සමහර දූෂිත පුද්ගලයන් රටක වම් ප්‍රතිපත්ති වල පිටලා ජීවත් වුණා. අපි හිතමු යම් වෙලාවක යම් ළමයෙකුට හරි යමක් අවශ්‍ය වුණොත් මං ගාව සල්ලි නැත්නම් මං කියනවා මේ මාසේ පඩියෙන් ඕක කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ තරම් අමාරු කාලෙකුත් තිබ්බ ඔබතුමාට. අනිවාර්යයෙන්ම. අපි අමාරුවෙන් අපි ළමයි වඩාගෙන බස් වල ගිහපු කාලයක් තිබුණා. පරණ කාර් කටුවක් අරන් තිබුණත් අර ආණ්ඩුවෙන් දෙන ණය මුදල අරගෙන අපිට පඩි අරන් සුමානයක් ගියන් පස්සේ ඒකට පෙට්‍රල් ගහ ගන්න සල්ලි නැහැ. ඉතින් බස් වල එහෙම ගමන් කරලා තියෙනවා අපි ළමයි වඩාගෙන. ඉතින් එවැනි ගත කරා. ඉතින් මේ ප්‍රතිපත්තිමය ජීවිතයක් හන්ද මම හිතන්නේ ඒගොල්ලොත් පුරුදු වුණා අපිව තේරුම් ගන්න අපේ ප්‍රතිපත්ති වලට ගරු කරන්න. ඒ ආකාරයට යම්කිසි අවබෝධයක් ඇතුව අපි හැදුනා. නමුත් අනිවාර්යයෙන්ම මම ඉතින් ලොකු දේවල් කරන්න පෙරුම් පුරුවේ නෑ. හමුදාපති වෙන්න ඕන කියලා එහෙම සැලසුම් කර කෙනෙක් නෙවෙයි. ලැබෙනවා කීම් කරගෙන ගියා රෙන්න. ලොකු මහල් නිවාස හදාගෙන සපවත් ජීවිත ගත කරන්න කියලා සැලසුම් කරෙත් නෑ. ඒකන් තමයි හමුදාවේ ඉන්නකම් අනිත් අයත් එක්ක බැලුවා අපරට අවුරුදු 10 15 කනිෂ්ඨ අය තට්ටු දෙකක් හදනකොටත් මම අමාරුවෙන් මම බ්‍රිගේඩියර් කෙනෙක් වෙන්නයි කර්නල් කෙනෙක් කාලේ බෝකුන්දර පොඩි ගයක් හැදුවා කාමර 3ක වර්ග අඩි 1500ක පමණ. ඒ ගෙදරත් එක දවසක්වත් ඉන්න හම්බුනේ නැහැ. දැන් මේ ගෙදර කඩන් වැටලා භාගයක්. ඔව් මැතිතුමනි දැන් අපි ඔබතුමාගේ හමුදා ජීවිතයත් එක්ක අපි දකින චරිතය තමයි අපි හැමතිස්සෙම දකින්නේ ඔබ මාධ්‍ය වුණා කතා කරද්දී ඔබ දැඩි. ඔබ වැරද්දට නොබියව එහෙම කරනවා. ප්‍රකාශ නිකුත් කරනවා. හැබැයි මම දැක්ක දෙයක් තමයි ඔබත් එක්ක අපි දැකලා තියෙනවා අපි කෝප්‍රල්වරු සාමාන්‍ය හමුදා සමාජික ඔබත් එක්ක හරි හිතවත්. ඔබ ළඟට ඇවිල්ලා කතා කරනවා. ඒ වගේම තමයි ගෙදර දරුවෝ ඔබත් එක්ක හරි එකතුයි. ගෙදර බල්ලා පවා ඔබ ළඟ ඇවිල්ලා වැතිරලා ඉන්න ඔබ කාලය ගත කරනවා. අපි මේව දැකලා තියෙනවා. හැබැයි අපි මේකේ ඔබ හමුදාවේ හිටපු හින්දා අපි අහලා තියෙන්නේ ඔබ හරි දැඩි පුද්ගලයෙක් කියලා. මේ දිබිට චරිතයක්ද මොකද්ද මේ අපි දකින්නේ? ඒක එහෙමයි සංජීව. මම දැඩි තදයි කියන්නේ නීතියට වැරදි දෙයට මම තදයි. කවුරුත් හොඳ දෙයක් කරොත් මම තදින් එයාට සලකන්නේ නැහැ. හොඳ දෙයක් කරොත් ඒක අගයනවා ඒක වර්ණනා කරනවා. එතකොට උඩ ලැබිය යුතු ගෞරව ඔක්කොම අපි ලබා දෙනවා. වැරදි කරත් පළවෙනි අත්වැරදි වෙන්න පුළුවන්. යමෙක් වරදි කරන්න පුළුවන් ඒ වැරද්ද කරලා වරද හදන්න පුළුවන් වරදක් වෙන්න පුළුවන්. එහෙම වුණාම අපි හමුදාවේ හරි ගෙදරදී හරි ඒගොල්ලන්ට ආවාද කරනවා. අපි ඒක හදාගන්න කියනවා. ඒ විදිහට කරනවා. නමුත් සමහර අය ඔබතුමා දන්නවා හැමෝම වැරදි කරන්නේ නොදැන නෙමෙයි. සමහර අය ඉන්නවා හිතාමතා වැරදි කරනවා. සමහර අය ඉන්නවා වැරදි කරාම හදාගන්නේ නැහැ කිව්වට. සමහර අය හමුදාවේ ඉඳලා තියෙනවා හොරගම් කරනවා. 7-5ක් හොරගම් කරනවා. හම්බ වුණොත් රුපියල් 50ක් හොරගම් කරනවා. තව අවස්ථාවක් හම්බුනොත් ලක්ෂයක් හම්බුනොත් ඒකත් හොරගම් කරනවා. ඉතින් ඒ වගේ අයට අනිවාර්යයෙන්ම දඬුවම් කරන්න වෙනවා. ඒක මේ අපි වෛරයකින් තරහකින් කරන්න දෙයක් නෙමෙයි. ඒක අනිත් අයටත් ආදර්ශයක් වෙන්න. ඒ පුද්ගලයාත් හැදෙන්න. රුපියල් 50 ගත්ත පුද්ගලයාට ඒ වෙලේ දඬුවම් නොකරොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඊළඟට රුපියල් 50000ක් හොරගම් කරනවා. ඒ පුද්ගලයා ජීවිතේ විනාශයලා අමාරු වැටෙනවා. ඉතින් ඒක හන්දා සමහරු ඉන්න හැව නෙමෙයි අර මේ බොරු ජනප්‍රියතාවයට යනවා ලං වෙන්න දඩුවමක් කරන්නේ නැහැ වරදක් කරත් අහක බලන් ඉන්නවා නොදැක්කා වගේ ඉන්නවා ඒ ඉන්නේ අර මිනිහා වැරදි විදියට පාවිච්චි කරන්නේ ඔබතුමා දකින්නනේ ඒක අද රටේ වෙනවනේ සමහර අයට වැරදි කරන්න දුන්නම ඊට පස්සේ ඒ මිනිහා පාලනය කරන්න ලේසි ඒ මිනිහා ලව්වල වැරදි වැඩක් කරවා ගන්නත් ලේසි අවශ්‍ය වුණා
ඒක හන්දා එතනදී මම හිතනවා අනිවාර්යයෙන්ම මම අනුගමනය කර පිළිවෙත හරි ඉදිරියට වුණත් මම කියන්නේ ඒ පිළිවෙත තමයි හරි කියලා මට හිතෙන්නේ. ෆොන්සේකාතුමනි මැතිතුමනි අපි ඔබගේ ජීවිතය පිළිබඳව යම් විපරමක් කරා. හැබැයි අපිට තව ගොඩාක් දේවල් කතා කරන්න. විශේෂයෙන් යුද්ධය ගැන මීට වැඩිය ගොඩාක් කරුණු කතා කරන්න දෙනවා. ඔබගේ දේශපාලන දිවිය ගැන ගොඩාක් කතා කරන්න. ඒකින්ද අපි අද මෙතනින් නවතිමු. අපි ඉදිරියේදී යුද්ධය ගැන ගොඩාක් තොරතුරු රටේ ජනතාව දැනගන්න. මොකද ඔබ ඒ යුද්ධය මෙහෙයපු නියමුව ඔබ ගැන රටේ ජනතාව දන්න ඔබ ඒ කර සේවය ඒ කර කැපවීම. ඒ නිසා අපි මේ ගැන තවදුරටත් කතා කරන්න නැවතත් හම්බ වෙනවා.